අද මං ආවේ ඔයාලට හරි ලස්සන කතාවක් කියන්න. ඇත්තටම පුතා දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට ඉගෙන ගනින් කියන අපි ඉගෙන ගනින් කියනද ඔයාලට ඔක අහලා එපා වෙලා නිබන් තියෙන්නේ. ඇත්තම කතාව. ඉතින් පුතා මේ හරි ලස්සන කතාවක් මම මේ ළඟදී දැක්කා. සහ මට අපිටත් ඒ කාලේ අපේ සර් ඒ කියන්නේ දුෂ්යන්ත මහබදුගේ සර් මයි කම්බයින් මැත්ස් සර්. ඒ සර් කිව්ව ලස්සන කතාවක් අපි ඒ කාලේ A level ක්ලාස් කියපු කාලෙත් අපිට ওই කතාව කියලා තියෙනවා. ඉතින් මම ওই වීඩියෝ එක මේ ළඟදී දැක්කා සර්ගේ. ඉතින් සමහරට ඕගොල්ලෝ මේක දැකලත් ඇති සමහරට දකින්න නැතුවත් ඇති. අර ලස්සන කතාවක් පුතා. ඔන්න කැලේ රජා සිංහයානේ පුතා. එයා දඩයමක් කරගන්න එපා රජා වුණාට. ඉතින් එයාට දවසට ගොදුරක් හොයා ගන්න දඩයමක් කරගන්න එයා ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් කල්පනා කරලා සිංහයාට මරු ක්‍රමයක් මතක් වෙනවා. සිංහයා කරන්නේ පුතේ මේ කැලේ ඉන්න ඔක්කොම සතුන්ගේ රැස්වීමක් අරගෙන සිංහයා කියනවා දවසට එක සතා ගානේ ඇවිල්ලා අපිව hina ගස්සන්න ඕනි කියලා. කියන්නේ මොකක් හරි විහිළුවක් කරලා ඒ සිංහයාවයි අනිත් සත්තු ටිකවයි hina ගස්සන්න ඕනි. හැබැයි පුතේ එහෙම විහිළු කරනකොට බැරිලා හරි එක සතෙක් කර hina වුන් නැත්තම් එහෙම අර විහිළු කරන සතාව ඒ කියන්නේ විහිළු කරන්න එන සතාව සිංහයා මරාගෙන කනවා. ඒක තමයි නීතිය. හැබැයි බැරි වෙලා හරි සත්තු ඔක්කොම ටික hina වුණොත් එහෙම සිංහයා අර සතාව කන්නේ. අතාරිනවා. ඊට සිංහයා බඩගින්න ඉන්නවා. ඉතින් ඔන්න දැන් සත්තු ටික කතා වෙලා දැන් ඔන්න ඊළඟ දවසේ එනවා සත්තු ටික කතා වෙලා දැන් ඔන්න දැන් යන්නත් බයයි දැන් වැරදුනොත් එහෙම අනිවාර්යෙන් සිංහයා අනවනේ hina ගියේ නැත්තම්. ඉතින් ඒක නිසා බම් මේ සත්තු ටික කතා වෙලා ඔන්න යනවා එක්කෙනෙක්. දැන් වඳුරා තමයි ඉදිරිපත් වෙන්නේ මුලින්ම. මොකද වඳුරා පුතා මේ අර කොහොමද නිකන් ඉන්නේ ආතල් එකේ ඉන්න සතානේ. ආතල් එකේ ඉන්න සතා වඳුරා ඉතින් ඔය එයා කියනවා හරි මම මේක මුලින්ම බාර ගන්නම් මංගෙන් ඉනස්සන්නම් කියලා වැඩේට යනවා. ඔන්න යනවා අර දවසේ මේ ඔන්න දැන් යනවා දවසේ විහිළුව කරන්න. ගියාම එවන් විහිළුව කරනවලු ඔන්න අනිත් සතුන්ට බග ගාලා hina යනවලු පුතේ. කට්ටියම hina වෙනවලු. ඔක්කොම සතුරු hina වෙනවලු. සිංහයයි ඔක්කොම hina වෙනවා. හැබැයි ඔන්න ඉබ්බා ඉන්නවලු. ඉබ්බා hina වෙන්නේ නැහැ. ඉබ්බා hina වෙන්නේ නැහැ. දැන් හරි ඉබ්බා hina වෙන්නේ නැහැ නේ බං. ඉතින් සිංහයා වඳුරව මරාගෙන කනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ දවසේ එනවා. දැන් සත්තු තව බය වෙලා ඉන්නේ මන් දැන් යන්න බයයි දැන්. විහිළු කරන් දැන් අර වඳුරා කෑවනේ බං මරාගෙන. ඊළඟට දැන් ඔන්න කොටියා. ඒ වගේ දැන් කොටියා වැඩේ බාර ගන්නවා. හරි මයි යන්න. සිංහයා ඉතින් මේ මට පොඩි රෙස්පෙක්ට් එකක් ඇතිනේ කියලා හිතලා මේ කොටියා යනවා විහිළු කරන්න. කොටියා විහිළු කරන්න ගියාට එච්චර කට්ටිය hina වෙන්නේ නැහැ බං කිසි. හැබැයි hina වෙනවලු. මහා ලොකුට hina වෙන්නේ නැහැ. නිකන් සාමාන්‍ය විදිහට hina වෙනවලු. හැබැයි ඉබ්බා බක ගාලා hina වෙන්න ගත්තලු ඉබ්බා. දැන් සිංහයාටත් එනවලු දැන් කොටියා කියන්නේ මහා ලොකු විහිළුත් නෙමෙයි. දැන් අනිත් තුන් ටික එහෙම ලොකුවට hina වෙන්නේ නැහැ. හැබැයි ඉබ්බා බක ගාලා hina වෙනවා. දැන් සිංහයානවලු මොකෝ බං කොච්චර hina වෙන්නේ කියලා. ඉබ්බා කියනවලු නෑ රජතුමනි ඊයේ වඳුර කරපු විහිළු ටික මට අදනේ තේරුනේ කියලා. හරිනේ පුතා ඉතින් දැන් විහිළු අරුවට ඉබ්බට තේරෙනකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. වඳුර මැරලා ඉවරයි. අන්න ඒක තමයි පුතේ ඔයාලටත් වෙන්නේ ඔයාලා. ඔයාලට ඔය ඉගෙන ගනින් කියන එක ඔයාලා තීරුම් ගත්තේ නැත්නම් කවදා හරි ඔයාලටත් ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි.